ඔව් යාළුවනේ මම දැන් අදත් ඔයාලට ගේන්න යන්නේ තවත් ඉඟුරු වලට ඇවිල්ලා තියෙන ලෙඩක් සම්බන්ධව. ඔයාලට පේනවද මෙන්න මේ කොලේ. මෙන්න මේ කොලේ සමහර කෙනෙක් විලිගරයක් වගේ දෙයක් කියලා උස්ම වෙන්න පුළුවන්. ඒකට ඔයා මේක ටිකක් වමනාවෙන් බලපුවම ඔයාලට පේනවා මෙන්න මේ කොලේ යට පොඩි මකුළු වගේ જાතියක් ඉන්නවා. ඔයාලට පේනවද නැත්නම් මෙතන මේ බැඳලා එහෙම තියෙන මේ මකුළු දැල්. එතකොට අන්න එයාලගේ හානියක් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ දෙයක් වුණොත්. එතකොට මම ඔයාලට තවත් පෙන්නන්නම්. මේ පේනවද මේ කොළ කාලා තියෙනවනේ. පේනවද? තවත් හාල බැලුවොත් තවත් පේන්නේ. ඔව් එතකොට අපිට පොඩක් මේකට කියන්න පුළුවන් මේක සාමාන්‍යයෙන් කෘමි හානියක් කියලා. මේ මෙතනත් ඔයාලට මේ කාපු තැනක් පේනවද මේ? කෘමි හානියක් වගේ දෙයක් තමයි මේ තියෙන්නේ කියන එක අපිට ටිකක් ගෙස් කරගන්න පුළුවන් පොඩ්ඩක් වුණාවෙන් මේක බැලුවොත්. එතකොට අපිට මේකට ප්‍රතිකාරයක් කරන්න අවශ්‍යයි. මොකද මේ මකුළු විශේෂය ටිකක් ඉක්මනින්ම ව්‍යාප්ත වෙනවා වගේ. පොඩ්ඩක් වගව දිහා බලපුවම දවසක් කර දවසක් බලද්දී ටිකක් සීක්‍රෙන් එන ව්‍යාප්ත වෙන ගතියක් පෙන්නනවා. මේ මෙතන මේ තමත් කෘමියක් ඉන්නවා. මේවට පේනවද? මේ වෙලාවේ මේ ඒකින්ද හොඳම දේ පුළුවන් නම් මේ වල කෘමිනාශකයක් වල මේ වගේ දෙයක් තිබ්බොත් භාවිතා කරන්න. මම පෙන්නන්න මොකද කෘමිනාශකය කියලා. ඒ වගේම ඒ කෘමිනාශකයෙන් එක පැකට් එකක් ග්‍රෑම් 5 පැකට් තියෙන ග්‍රෑම් 5ක් ලීටර් 16 ටැංකියකට දාලා වල වගාවට මේ ස්ප්‍රේ කරන්න. ඒක තමයි කරන්න තියෙන. එහෙම කරලා බලන්න දවස් 3ක් 4ක් වගේ යද්දි මොකද්ද වගාවේ තත්ත්වය කියන එක. ඒතර මම මේ වගේ මේ රෝග සම්බන්ධ කරුණුත් වීඩියෝ ගෙනත් තියෙනවා. මොන හරි ඒ වගේ ප්‍රශ්න තිබුණොත් ඒ වීඩියෝ ටික බලන්න. මම හිතනවා ඔයාලට ඒකෙන් පොඩි අවබෝධයක් ගන්න පුළුවන් වෙයි කියලා. හරි එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මට කමෙන්ට් එකක් දාන්න. මේ අපි බලමු මොකන්ද මේකට දාන මේ කෘමිනාශකය කියන එක. ඔව් මේ මෙතන වලට හොඳටම බලා ගන්න පුළුවන් මේ දෙකරි සතෙක් තමයි මේකේ ඉන්නේ මේ. පේනවද? එයාලා මේ මකුළු දලක් ආකාරයට මේක හොඳට බැඳලා එයාලා එතන යාලට ඉන්න තැනක් වගේ හදාගෙන තියෙනවා. හරි අපි බලමු කෘමිනාශකය මොකක්ද කියන එක හෙමනොත්. හරි අපි යන් එතෙන්ට. ඔව් එතකොට මේ තියෙන්නේ ඒ වලටකෝ කියන මිශ්‍රණය. මේක ග්‍රෑම් 5 පැකට් එකක් තමයි තියෙන්නේ. මේක ලීටර් 16 ටැංකියකට දාලා ස්ප්‍රේ කරන්න. එතකොට ඒ ලෙඩේ ඔයාලට අඩු කරගන්න පුළුවන්. ඔව් මම ඔයාලට කලින් සඳහන් කරා මේ ශේෂ්ත්‍රයට ඒ වගේ අපි කෘමිනාශකේ දැන් ස්ප්‍රේ කරගෙන ඉවරයි. එතකොට හොඳට මතක තියාගන්න මේ ගහ හොඳට තෙමෙන්න ස්ප්‍රේ කරන්න. ඒ වගේම පුළුවන් නම් උදේ 6:00 විතර වැඩේ පටන් ගන්න. ඒ කියන්නේ අනිවාර්යෙන් 10:00 වෙන්න කලින් ඕනම කෘමිනාශකයක් හෝ දිටුනාශකයක් ස්ප්‍රේ කරලා ඉවර කරගන්න try කරන්න. උදේ අපහසු කෙනෙක් ඉන්නවා නම් 4න් පස්සේ වගේ හවස ඒ වැඩේ පටන් ගන්න. හරි එහෙමත් ඔයාලට මොකක්ද ප්‍රශ්නයක් තිබ්බොත් කමෙන්ට් එකක් දාන්න. මම දන්නේ නැතිවොත් ඔයාලට තව ඉස්සරහට කියලා දෙන්නම්.